ඉතින් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි ඉක්මනින් කතාවට වහිමු. ඔබ දන්නවා මට නිතරම කරන හිරිහැර සීමාවක් නැති නිසා තමයි මම කිව්වේ ඉස්ලාම් රටවල තරහකාරයෙක් කියලා පිළිගන්නවා කියලා. ඉතින් මේ කතාව ඇත්ත. නැති වැරදි නිර්මාණය කිරීමත් වැරදි වෙනවා. ඒ වගේම දිගින් දිගටම මෙහෙම පහස කිරීම මට දරා ගන්න බෑ. ඉතින් ලෝකේ පැවැත්ම වෙනුවෙන් මට ලයිව් කටයුතු කරන්න විදියක් නැහැ. මේ FB එක දිනපතා විනාශ කරලා තියෙන නිසා මේකේ මගේ FB එකේ ෆලෝ කරනවා කට්ටිය මං හිතන්නේ මේ 1.5k විතර ප්‍රමාණයක්. ඉතින් ඒ අය එහරහා තමයි ලෝක පුරාම ප්‍රසිද්ධ වෙන්නේ. මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ. මම කවදාවත් කියලා නැහැ මම ෆලෝ කරන්නේ කියලා. ඉතින් ආදරණීය මිනිසුන් නිතරම අනුගමනය කරනවා ඒ අයට ආදරය කරන මිනිස්සු. බොහෝ ප්‍රමාණයක් මාව අනුගමනය කරන්න පටන් ගත්තා. මේ නිසා තමයි මට ලෝකයේ සාමය උදා කරවන්න පුළුවන්. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාගෙන් ඒ වගේම ඊශ්‍රායලයේ නායකතුමාගෙන් එළනවා සාමය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. ඉරානයේ මගේ ජනතාව පිළිතුරු ලබා දෙයි. මේක ස්ථිර සාමයක් වෙන්න ඕනේ. මේ වෙනුවෙන් මම සටහනක් කළා. ඒ සටහන අනුව කටයුතු කරන්න කාටවත් වරදක් එකතු වෙන්නේ නැහැ. ඉතින් යුද්ධය බොහෝ දරුණු ප්‍රතිඵල ගෙනවා. මට යුද්ධය මේ වාගේ කියලා පැහැදිලි කරන්න තරම් කාලයකුත් නැහැ. වගේ මනස හසුරුවා ගන්න විදියකුත් නැහැ. ඇත්තටම මේ යුද්ධය හරහා ඔබ මිනිසුන් ඉවත් කළත් ඔබට මතක ඇති ඔබගේ කුඩා කාලය අද වගේම සෙබලෙක් වෙන ඔබට. ඒ වගේම මේ යුද්ධය මෙහෙවන ඔබට. නමුත් ඔබ දැන් බොහෝ වයස්ගත වෙලා ඔබගේ දරුවෝ දැන් ලොකු වෙලා ඒ දරුවන්ගේ දරුවොත් දැන් වැඩි වියටපත් වෙලා දැන් ඔබගේ රූපේ විනාශ වෙලා ඔබට දැන් කවුරුත් අයියා කියලා කියන්නේ නැහැ තරුණියන්. දැන් හැමෝම කියන්නේ මාම කියලා නැත්තම් සීයේ කියලා. ඉතින් ජීවිතය කියන එක ඔබට සතුට ගේනවා නම් ඔබට හැමදාම තරුණකම තියාගන්න හැකි වෙන්නත් ඕනේ. ඒ වගේම ඔබ තරුණයෙක් විදියට මේ ලෝකේ ඉපදෙන්නත් ඕනේ. ඒ වගේම කවදාවත් මහලු වියටපත් වෙන්නත් බෑ. අන්න එතන හැමදාම ඉන්න පුළුවන් නම් මේ යන්නේ නැතුව ඇත්තටම මේ ජීවිතේ බොහෝ සරසාර වෙනවා. ඒ වගේම අර්ථවත් වෙනවා. මේ වෙනස් වීම මට අත්දරා ගන්න බෑ. ඔබට අත්දරා ගන්න බෑ. මේ වෙනස් වීමට මුහුණ දෙන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. යුද්ධ කරනවා කියන්නේ මේ වෙනස් වීම වෙනස් කරන්න උත්සාහ කරනවා. ඔබ තරුණයෙක් කියලා ඔබ මනසින් කල්පනා කළා. නමුත් ඔබ හෙට මේ යන මහල්ලෙක් විදියට ඔබගේ ශරීරය සකස් වෙලා ඉවරයි. ඔබටත් නොදැනීම. ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳී සිටියාට. ඔබට සුබ දවසක් කියලා ගොඩක් ආදරෙන් ආශිර්වාද කරනවා.